ඒතර බියර් එක ගහලත් 4 ගාතෙන් එන අය ඉන්නවා. එහෙම තියෙනවා ඈ. ඔය බියර් වල ලොකු පෙන ගොඩක් එහෙම එනවා. ඊළඟට අධිකව මහත් වෙන්න ගන්නවා බියර් බීපුවාම. කෙප්‍රියෝන් ටික පොලිමේදී දන්නේ යාද? හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? බාර්ලි බීජනේ ගන්නෙ. බියර් ඒ හින්දා මේ මොන රහද? ඈ? මොන රහද පුතේ? උත්තර හම්බුණත් එක්ක මං කවුරු හරි කිව්වා. බියර් තිතරයි. බියර් වල ප්‍රශ්නේ මොකද්ද? බියර් බීපුවම සෙම වැඩි. නෝ ඉතින් මල් ශාලාවකින් මේ වෙඩින් එක කරා කියනකොට නිකන් අවුලක් නේද එතන. ඒ නිසා ඉතින් මොන වුණත් ඇත්තටම කොහෙද වෙඩින් එක? ජයරත්න මල් ශාලාවේ. අම්මා ටියුලිප් දැකලා තියෙනවද? ඔයාලා ජීවිතේ කවදා හරි ටියුලිප් මේ වගා කරන මේකට යන්න. හරි? මම ගිහිනුත් නෑ. මමත් යන්න ඕන. මත් මේ යන්න ඕන. කවදා හරි. මැරෙන්න කලින් දැක ගන්න ඕන ඒකක්. ඔව් ඒක නම් මාරම. ඉන්නේ දැන් ආච්චි අම්මා ගිහිල්ලා පුතේ ෂොට් එකක් දාන්න මගේ අම්මට පොඩි ෂොට් එකක් දාන්න. අනිත් එක එච්චර බෙරි වෙනවද එහෙම? නෑ. ගෙදර තේ එකක් බීවා කියලා ආච්චි බේරන්න බෑ. මිදුලේ පයි දුවනවා. නේ? රත්තරනුත් එහෙමනේ ලෝකේ වැඩිපුරම රත්තරන් භාවිතා කරන මිනිස්සු ඉන්නේ කොහෙද? ඉන්දියාවේ. ඉන්දියා මනමාලියක් කෙනෙකුට නිකන් ගෙජ්ජිගුණේ කෙනා වගේ දැනෙන්නේ. චචල බලන් චකල බලන් ගා. මනමාලිය හඳුනා ගත්තේ. රැට එන එක වැටෙනවා. චං චං චින්. මේ ගොඩාක් ඔය වගා කටයුතු කරන අය මේ හෝමෝන වලින් තමයි වැඩ ගන්නෙ. දැන් ඔය මල් හට ගැනීම ප්‍රේරණය කරන එක කොහොමත් මේ ඉතලියෙන්ට අයිති එකක්. එනිසා මල් වගා කරන කට්ටිය එහෙම මේ හෝමෝන ආශ්‍රිතව එක එක වැඩ දානවා. දැන් චූටි ගස්වල ගෙඩි හැදිලා. නේද? හැබැයි අපි ඒක ගෙදර ගෙනල්ලා හැදුවට පස්සේ අපිට අවුරුදු 60 70 වෙනකන් එක ගෙඩියක්වත් නැහැ ගහේ. ඒ මොකද අරයා ළඟ තියෙනකන් එයා මොනවා ස්ප්‍රේ කරනවද මේවට? ඔය හෝමෝන අරමේව දානවා. තේරුණාද? ඒතකොට මේ වගේ සෑහෙන ගෙඩි ඔයකට චූටි ගස්වල මල් හැදෙන්නේ. අපි ගෙවල් වලට ගෙනාම මේ සත්තුවක් ගෙනියන්නේ. දැන් ඔයාලා දන්නවද මේ ඔය වගේ හෝමෝන් ගහලා මල් පරණොයි තියාගන්න පුළුවන්. දැන් ෆ්ලෝරා කරන කට්ටිය මල් ශාලා. මල් ශාලාව කියවම මිනි පෙට්ටිය අපිට මතක් වෙන්නේ. මල් ශාලාව කියන්නේ දෙකටම හරිද? කසාදයටත් මරණයටත් මල් අවශ්‍ය වෙන ඒවා තියෙන්නේ. අන්න ඒවට උදව් කරනවා. ඉතින් මල් ශාලාවකින් මේ වෙඩින් එක කරා කියනකොට නිකන් අවුලක් නේද එතන. ඒ නිසා ඉතින් මොන වුණත් ඇත්තටම කොහෙද වෙඩින් එක? ජයරත්න මල් ශාලාවේ. එන්නේ නැනේ මිනිස්සු. අර එකම දේ අර ඒකට වෙනම ෆ්ලෝරා වෙනම හදලා තියෙනවා. දැන් ලංකාවේ තියෙනවා වෙනම නම්. අර මේ ප්‍රිය සංഭാෂණ. ඊළඟට දැන් ඔය අර පොලිටිකල් ස්ටේජ් වල ඉස්කෝලේ මොනවා හරි තියෙද්දී අර ස්ටේජ් එක සරසන මල් జాතියක් තියෙනවා ලස්සන ඒවා జాතියක් දැකලා තියෙනවා. ඕකිඩ් වගේ හැබැයි ඊට වඩා ලස්සනයි. ඒකෙම කොළ జాතියකුත් තියෙනවා එහෙම. ලිලි මල් දැකලා තියෙනවද? ලිලි මිනි මල් නෙමෙයි මිනි මල්. ලිලි මල්. ලිලි මෙහි හැදෙනවද? මම දන්න තරමින් නැහැ. ඔය අරණායක පැත්තට අරණායකත් නෙමෙයි බුලත් කෝපිටිය වගේ පැත්තට වෙන්න නම් හැදෙයි. හැබැයි මම ඒක දැකලා නැහැ. මේ ලිලි මල් නිකන් මඩ ගොහරු වල හැදෙනවා නුවරඑළිය. ඒ අතින් ළමයි නුවරඑළිය කියන්නේ නම් ඒක වෙනම ලෝකයක් ඈ. නිකන් මේ තියෙන වනවදුළු තියෙන්නේ. ඒ වගේ තනකොළ ගානට හැදිලා නේ. ලෑන්ඩ්ස්කේප් කරා වගේ. ඔය අඹේවල පැත්තෙන් එහෙම නිකන් යන්නකෝ. කිසිම දැන් ඔය අඹේවල එහෙම ඒක නම් හරක් හරි ඉන්නවා වගේ ඒකනේ කකා යන. හැබැයි ඒ පාරේ තියෙන අනිත් මේ කැලේ ලස්සනට මේ තනකොළ හැදිලා. ලිලි ගස් තැන් වල. ඊළඟට මේ ලස්සන මල් ගස්. ඒ අර මම අර කියපර මල් වල නම තමයි ඇස්ටමේරියා. ඒවට කියන්නේ ඇස්ටමේරියා. මහා පරිමාණයෙන් අපේ රටේ වගා කරනවා. හරි? ඔය එක එක රටවල තව තියෙනවනේ පොපි මල්, තව එකක් තියෙනවා අර ටියුලිප්. අම්මා ටියුලිප් දැකලා තියෙනවද? ඔයාලා ජීවිතේ කවදා හරි ටියුලිප් මේ වගා කරන මේකට යන්න. හරි? මම ගිහිනුත් නෑ. මමත් යන්න ඕන. මත් මේ යන්න ඕන. කවදා හරි. මැරෙන්න කලින් දැක ගන්න ඕන ඒකක්. ඔව් ඒක නම් මාරම. ඒ ටියුලිප් වගා කරන රටවල් වල අපේ රටේ වගේ නෙමෙයි ළමයි පිට රටවල ගොවිපළවල් කියන්නේ හෙක්ටයාර 1000 2000 එහෙම තියෙන්නේ.
ඒක ඇතුලේ වෙනම ට්‍රැක්ටර් වලින් යන්නේ අරක මේක ඕල්ඩ් මැක්ඩොනල්ඩ්ස් had a farm ඊයි යෝගාන දැන් අපේ ෆාම් මේ පොඩි ඒවානේ එහෙනම් මතක තියාගන්න ඕන ඔය කතන්දරේ. එතකොට මේ මල් වගා කරුව අරගොල්ලෝ මේගොල්ලෝ ගොඩ මේ හෝමෝන වලින් වැඩ ගන්නවා. ඒගොල්ලන්ගේ වගා කටයුතු පවත්වා ගන්න ඊට අමතරව දාස්පෙතිය මල් එහෙම වල දැකලා තියෙනවද? ඉන්දියාවේ දාස්පෙතිය වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉන්දියාවේ ඇයි ඒ උන්ගොල්ලෝ මල් වලම නින්නේ ඉතින්. පිච්ච මල් ඔළුවේ ගහනවා මල් ඔළුවේ යතේ උරහිසේ කටේ හැමතැනම මල්. රත්තරනුත් එහෙමනේ ලෝකේ වැඩිපුරම රත්තරන් භාවිතා කරන මිනිස්සු ඉන්නේ කොහෙද? ඉන්දියාවේ. ඉන්දියා මනමාලියක් කෙනෙකුට නිකන් ගෙජ්ජි ගුණේ කෙනා වගේ දැනෙන්නේ. චකල බලන් ගා. මනමාලිය හඳුනගත්තේ. රැට එන එක වැටෙනවා. චං චින්. අන්න තැල්ල වැටුණා. චං. කරමු. කොහොම හරි එනං ඔන්න මතක තියාගන්න. එතකොට මේ මොනවද? එක එක හෝමෝන වලේ ගන්න පොඩි කාර්යයන් ටිකක් තියෙනවා ලිස්ට් කරගන්න අපිට. හරි? දැන් අපි ලේලා ඉවරද අරක අන්තිම කාරණේත් ලියවන්නේ. ඕකේ තියෙනවා අපිට ලිස්ට් එකක් මම දෙනවා ඔයාලට වැදගත් කරුණු කියලා. ඒවා පාඩම් කරන්න එපා. අනවශ්‍යයි. මම දෙන්නේ මේ වැදගත් නිසා කරුණු 4-5ක් විභාගයට අහන්නේ. විභාගයට අහන්නේ. බය වෙන්න එපා ලියන්න ආයේ මේ ඒක අපිට වැදගත්. ඒකයි මේක ලියා ගන්නකො. බියර් කර්මාන්තයේදී හයිලයිට් උත් කරයිද දන්නේ නැහැ මම. ලියමු මේ අපට ඉන්න වැදගත් කරුණු කියලා පැත්තකින් ලියා ගන්න. රූලක් ඇරලා ලියන්න වැදගත් කරුණු. මේක දැනගෙන ඉන්න. මේ දැනගෙන හිටපම කමක් නැහැ මේවා. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහනේ. පාඩම් කරන්න එපා ඈ. පාඩම් කළා එහෙම අහුවෙන්නේ නැහැ ඕවා. බියර් කර්මාන්තයේදී බාර්ලි බීජනේ ගන්නෙ. බියර් එහෙනම් මේ මොන රහද? ඈ මොන රහද පුතේ? උත්තර හම්බුණත් එක්ක මං කවුරු හරි කිව්වා. බියර් තිතරයි. බියර් වල ප්‍රශ්නේ මොකද්ද? බියර් බීපුවම සෙම වැඩි. කොහොමත් හැම මද්දසාරයකම ප්‍රශ්න නැද්ද? තියෙනවා ඈ. මේ ඊට අමතර ප්‍රශ්න මේ. තව පෞල් ප්‍රශ්න එහෙමත් මෙහෙන් එන්න පුළුවන්. මේ බාර්ලි බීජ කල් තියාගන්න ගත්තු ක්‍රමයක් තමයි ඒ බාර්ලි බීජ යුෂය කුණු නොවි තියාගන්න ඒකට මද්දසාර දැම්මා. දැන් එතකොට ඒගොල්ලෝ පර්පස්ලි එක කරේ මොනව කල් තියාගන්නද? බාර්ලි බීජ ඖෂධයක් විදියට. අපේ උන් මේක කල් තියාගන්න දැන් මේක බොන්න තමයි දැන් මේ බොන්නේ. අපේ අයගෙන් ඇහුවොත් එහෙම බියර් වල මොනවද තියෙන්නේ කියලා බාර්ලි බීජ තියෙනවා කියලා අපේ උන් දන්නේ නෑ. අර කල් තියාගන්න දැම්මනේ ද්‍රව්‍යයක්. ඒක අපේ අයට වැදගත්. ඒතර බියර් එක ගහලත් 4 ගාතෙන් එන අය ඉන්නවා. එහෙම තියෙනවා ඈ. ඔය බියර් වල ලොකු පෙන ගොඩක් එහෙම එනවා. ඊළඟට අධිකව මහත් වෙන්න ගන්නවා බියර් බීපුවාම. කෙප්‍රියොන් ටික පොලිමේදී දන්නේ යාද? බියර් බිව්වත් පස්වෙනි සිල්පදේ කැඩෙනවා ඈ. බාර්ලි බීජ චේතනාව ඒක. චේතනාව. බියර් බොන එකක් ඉතින් කියන්නේ නෑනේ මම මේ බාර්ලි බීජ බොන්නේ කියලා. චේතනාව තියෙන්නේ අරක. හරි. ඒතර මත්වීමේ චේතනාවකින් මොනවා බිව්වත් මොනවා කෑවත් අර තමයි ගැටලුව එන්නේ. හරි. ඉතින් මත්වීමේ චේතනාවකින් අපි සාමාන්‍යයෙන් ලී කොටයක් දර කොටයක් වගේ කන්නේ නෑනේ. මත්වීමේ චේතනාවකින් නේද? දැන් මේ ෆෑන් එකක් හිමලව කන්න හිතන්නේ නෑනේ. මත්වීමේ චේතනාවකින්. පිස්සුවක් වෙන්න බෑ ඒක. Tamanට තේරෙන්න දැන් ඔය නැත්තම් මේ සීනි බෝතලේ මොනවද තියෙන්නේ? බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි නොදන්න කාරණයක් මතු කරලා දුන්නාට සීනි බෝතලේ සීනි තියනවා කියලායි ළමයි ඔය සීනි බෝතලේට යීස්ට් එහෙම වැටිලා ඕකෙන් නිපදවනවා නිර්වාය සුසනේ මොනවද මද්යසාර සමහර ගෙවල් වල සීනි බෝතලේ ඇරියාම කසිප භාගයක් ඇරියා වගේ මද්යසාර හැදෙනවා හැබැයි ඒක මේ මහා ඉහළ සාන්ද්‍රණයකින්ද නෑ ඉතින් ඒතර කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සුළු සාන්ද්‍රණයක් වුණත් ඉතින් මේ සීනි ටිකක් කෑවා කියන්නේ බීවා වගේ නේද කියලා. අපි එහෙම චේතනාවකින්ද බොන්නේ. දැන් එහෙම චේතනාවක් තියෙනවද අපේ? චේතනාවයි කර්මය වෙන්නේ. අපි තේ ටිකක් හදන්න කියන චේතනාවනේ තියෙන්නේ. දැන් ආච්චි අම්මා ගිහිල්ලා පුතේ ෂොට් එකක් දාන්න මගේ අම්මට පොඩි ෂොට් එකක් දාන්න. අනිත් එක එච්චර බෙරි වෙනවද එහෙම? නෑ. ගෙදර තේ එකක් බීවා කියලා ආච්චි බේරන්න බෑ. මිදුලේ පයි දුවනවා. නේ?
සීයා කෙලින්ම වන් ෂොට්. පුදුමයි නේද?